මම ගන්න ඡායාරූපය හොඳද නරකද කියලා. ඉතින් මම මේ එකතු වෙන්නේ ෆොටෝස්ටා ඇකඩමි කමියුනිටි කියන ගෲප් එකෙන් අපේ ෆොටෝස්ටා ඇකඩමියේ තියෙන කෝස් එක කරන සිසුසියන්ට තියෙන වරප්‍රසාදයක් තමයි ඔවුන්ට ඡායාරූප මේ ගෲප් එකේ පෝස්ට් කරන්න පුළුවන්. එතකොට මම කතා කරනවා මේ ඡායාරූපය හොඳද නරකද? එහෙම නැත්නම් මෙහි එඩිට් වෙන්න ඕන මොනවද? මේ වගේ ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් ඒක ගොඩක් වැදගත්. මොකද ඕනම කෙනෙක් කැමති තමුන්ගේ ඡායාරූපය හොඳද? එහෙම නැත්නම් නරකද? එහෙම නැත්නම් ඒකේ එඩිට් වෙන්න දෙයක් තියනවද? මේ වගේ දේවල් දැනගන්න. ඉතින් අපි Facebook එකේ ඔයාගේ පර්සනල් ප්‍රොෆයිල් එකේ පෝස්ට් කළොත් අපිට ඒ දේ දැනගන්න පුළුවන්. ඔව් යම් ප්‍රමාණයකට පුළුවන්. මෙන්න මෙහෙමයි Facebook පර්සනල් ප්‍රොෆයිල් එකේ දැම්මහම ඒක රීච් කරන ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒ ක්‍රවුඩ් එක බොහෝ විට වාගේ යාළුවෝ ඉන්නවා නම් අඳුරන අය ඉන්නවා නම් ඒ ඡායාරූපයට නෙමෙයි ඔයාට දක්වන ප්‍රතිචාරයක් වශයෙන් එහි හොඳ නරක ගැන කියනවා. එතකොට එය හරි නිර්ණායකයක් නෙමෙයි එහි ඡායාරූපමය ගතිය ගැන දැනගන්න. ඉතින් ඒ නිසා හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ ඡායාරූපයක හොඳ නරක ගැන දන්න ඡායාරූපකන්නේ ඉහළින් ඉන්න ඡායාරූපකන්නේ විෂයක් වශයෙන් උගන්වන ගුරුවරු බොහෝ විට වාගේ ඡායාරූපය හොඳ නරක ගැන පොදුවේ කතා කරන්නේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවක විශේෂ පණිවිඩයක් තියෙනවා. ඔයා ලංකාවේ මොන ගමක හිටියත් මොන නගරයක හිටියත් ඔයා ලෝකයේ මොන නගරයක හිටියත් මොන රටක හිටියත් ඔයාට ෆොටෝස්ටා ඇකඩමියට සම්බන්ධ වෙලා අපේ ඡායාරූපකරණ පාඨමාලාව හදාරන්න පුළුවන්. ඒ හදාරනකොට ඔයාට හැකියාව තියෙනවා ඔබ ගන්නා ඡායාරූප මේ ගෲප් එකට දාලා එහි තියෙන හොඳ මොනවද නරක මොනවද අඩුපාඩු මොනවද එඩිට් වෙන්න ඕන මොනවද කියලා ලලිත අබේසුන්දරවන මගෙන් අහගන්න. ඉතින් ඒක ඉතාමත් වැදගත් ඡායාරූපකරණය තුළ ඔයාට ඉහළට යන්න. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ තියෙන මම පෙන්වන ගෲප් වල මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. දැන් මේ ඡායාරූපය බැලුවොත් කින්කිනි මංජුලා අපේ පාඨමාලාවට බහරෙන් ඉඳලා එකතු වෙන සිසුවෙක්ගේ ඡායාරූපය. සාමාන්‍ය නයිට් ඡායාරූපය මම ගොඩක් මේ ඡායාරූපය ගැන විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් ඒ දැන් ඔයගොල්ලන්ට හිතනවාද මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මොකද්ද මේකේ ඡායාරූපමේ ගතිය? අන්න ඒ දේ අපේ කෝස් එකට આવොත් ඔයාලට හරියට අල්ලගන්න පුළුවන්. මේ තියෙන අපේ ඡායාරූපකරණ පාඨමාලාවට ජපානයේ ඉඳලා සහභාගී වෙන ගොඩවිටගේ ඡායාරූපයක්. ඒ වගේම අපේ ඡායාරූපකරණ පාඨමාලාවට ඉතාලියේ ඉඳලා සහභාගී වෙන තුසිත් කෙහෙල්වත්තගේ ඡායාරූපයක්. අපේ පාඨමාලාවට ඊශ්‍රායලයේ ඉඳලා සහභාගී වෙන කුමුදු කුමාරි ස්වර්ණාගේ ඡායාරූපයක්. මේ තියෙන්නේ ඒ ඡායාරූපය. ඒ වගේම මේ ඡායාරූපය අපේ කෝස් එකට ජපානයේ ඉඳලා සහභාගී වෙන ගොඩවිටගේ. ඉතින් ගොඩක් අපේ කෝස් එකට ශ්‍රී ලාංකික පිටරට ඉඳලා සහභාගී වෙනවා. එකපාරට ඔයාලට අවබෝධ වෙන්නේ නැතුව ඇති ඇයි මේ ඡායාරූපයේ තියෙන හොඳ මොකක්ද නරක මොකක්ද කියලා විශේෂයෙන්. මේ ඡායාරූපයේ ඊශ්‍රායලයේ ඉඳලා අපේ කෝස් එකට සහභාගී වෙන සඳකැලුම් ලියනාරච්චිගේ. ඉතින් මේ ඡායාරූපයේ නිරෝෂ් අපේ කෝස් එකට ජපානයේ ඉඳලා සහභාගී වෙන සිසුවාගේ. ඒ වගේම මේ ඡායාරූපයේ නාමල් සිගිර අපේ කෝස් එකට බංග්ලාදේශයේ ඉඳලා සහභාගී වෙන ශිෂ්‍යයාගේ. මේ ඡායාරූපයත් ඔහුගේම තමයි නාමල් සිගිර. ඉතින් ඔයාට අවබෝධ වෙන්නේ නැහැ මේ ඡායාරූපයේ තියෙන හොඳ නරක. නමුත් මම නිතරම අපේ සිසුයන්ට කියලා දෙනවා මේ ඡායාරූපයේ තියෙන හොඳ නරක. ඉතින් ඒක ගොඩක් වැදගත්. අර ඡායාරූපකරණයේ විෂයක් වශයෙන් දන්න ඡායාරූප ධර්මතා එක්ක ඔයාගේ ෆොටෝ එකේ හොඳ නරක ගැන දැනගන්න එක. ඉතින් ඔයාටත් හැකියාව තියෙනවා ලංකාවේ මොන නගරයක හිටියත් මොන ගමක හිටියත් ඒකම ලෝකයේ මොන නගරයක හිටියත් මොන රටක හිටියත් ෆොටෝස්ටා ඇකඩමියට සම්බන්ධ වෙලා ඡායාරූපකරණය විෂයක් වශයෙන් හදාරන්න. ඉතින් ඒ අපිට එකතු වෙනකොට ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ ෆොටෝස් මේ ගෲප් එකට දාලා මගේ ඔය විස්තර ඡායාරූපය ගැන විස්තර දැනගන්න. සියලු දෙනාටම ස්තුතියි. ජයන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලලිත අබේසුන්දර ෆොටෝස්ටා ඇකඩමිය.